අද අපි ජීවත් වෙන මේ ශ්‍රී ලංකාව 2048 දී කොහොම වෙයි කියලා ඔයාලා හිතුවද? තාක්ෂණය, නගර, ජන ජීවිතය, අධ්‍යාපනය මේ හැම දෙයක්ම වෙනස් වෙලා තියෙනවා දකින්න ඔයාලා කැමතිද? අපි හැදුවා AI වලින් අනාගත ශ්‍රී ලංකාව. එන්න අනාගත ශ්‍රී ලංකාව බලමු. අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ක්ලාස්රූම් එකකට පමණක් සීමා වෙන්නේ නැහැ. AI තාක්ෂණය නිසා එක් ළමයාට එයාගේ ලර්නිං ස්පීඩ් එකට අනුව ලෙසන්ස් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ගමටත් නගරයටත් එක විදිහට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. Equal education for every child සංකල්පය හොඳින්ම දකින්න පුළුවන්. Now let's look at the blackboard to understand this better. See how this diagram connects to what we discussed? රෝහල් වල පෝලිං නැහැ. තාක්ෂණයේ භාවිතය නිසා රෝග කල්තියාම හඳුනා ගන්න හැකි වෙනවා. රෝහල් වල කෘතිම බුද්ධිය යොදා ගන්නා නිසා වෛද්‍යවරුන්ට පහසුවක් වෙනවා. මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව ඉහළ යනවා. ඒ වගේම තාක්ෂණය ස්වභාව ධර්මයේ අභිබවා යන සාධකයක් නොවන බව මිනිසුන්ට තේරුම් යනවා. ස්වභාව ධර්මයට හානි නොවන ආකාරයට සංවර්ධන කටයුතු සිදු කිරීමට කටයුතු කරනවා. වනාන්තර පද්ධතිය, සාගරය, ජලාශ මේ හැමදේම පිළිබඳ මිනිස්සු හිතන්න ගන්නවා. ස්වභාව ධර්මය හා තාක්ෂණය බැලන්ස් කරගන්න මිනිස්සු වග බලා ගන්නවා. 2048 දී ශ්‍රී ලංකාවේ නගර ස්මාර්ට් සිටි වෙලා, කොළඹ මහනුවර ගාල්ල වගේ ප්‍රධාන නගර ස්මාර්ට් වෙලා, සම්පූර්ණ ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකම AI මගින් කන්ට්‍රෝල් කරනවා. හරි. ඒ ඔබ දැක්කේ අපි AI වලින් නිර්මාණය කරපු ලංකාවේ අනාගතයයි. මේක ඇත්තක් වෙනවට ඔයාලා කැමතිද? ඒක තීරණය වෙන්නේ අද දවසේ අපි විසින් ගන්න ඩිසිෂන්ස් අනුවයි. ඒ වගේම තමයි ටෙක්නොලොජි එක හරි විදියට භාවිතා කළොත් ඒක අපිව ඉදිරියට ගෙනියනවා නොඅනුමානයි. හොඳයි. ඔයාලා මේ ෆියුචර් එකට කැමතිද? කමෙන්ට් එකක් දාන්න.